2025 මැයි අග වන විට ශ්‍රී ලංකාවේ සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.7ක් ඉක්මවා ගොස් ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 907ක්ද, රේග දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 780ක් සහ මත්පැන් බද්දේ රුපියල් බිලියන 102ක් ලබාගෙන ඇති අතර මේ සියල්ලම නියමිත ඉලක්කවලට වඩා වැඩි අගයක් පෙන්නුම් කරයි. එසේම වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 400ක් දක්වා විදේශ ගාස්තු සිදු වී ඇති අතර අවුරුද්ද අගදී එය ඩොලර් බිලියන 1.2ක පරාසයකටත් ළඟා විය හැකි බව රජය විශ්වාස කරයි. කෙසේ වෙතත් රුපියල් ට්‍රිලියන 1.4ක ප්‍රාග්ධන වියදම් පැවරීම් වලින් මැයි මස අවසානය වන විට වියදම් වී ඇත්තේ 12%ක් පමණි. මෙයට හේතුව ලෙස ප්‍රසම්පාදනය ප්‍රමාද වීම සහ අයවැය අනුමැතිය ප්‍රමාද වීම දැක්විය හැකියි. නමුත් පවතින ව්‍යාපෘති සඳහා වෙන් කළ රුපියල් බිලියන 600ක් පූර්ණ වශයෙන් වියදම් වීම අපේක්ෂා කරයි.